රෝහක ඇප්ලිකේෂන් ඩේවිඩ් ටෝයි ඔහොමයි. ඉතින් මෙදා පාරත් මාර්තු මාසේ 7 වෙනි සෙනසුරාදා උදේ 9:00ට රෝහක ප්‍රයිවට් ලිමිටඩ් අපේ නුගේගොඩ ඔෆිස් එකේදී ඔයාලටත් ඕපන් ඩේ එකක් arrange කරලා තියෙනවා. ඉතින් මෙදාට ටෝයි ඔහොමයි රීජනල් මැනේජර් රෝහක ප්‍රයිවට් ලිමිටඩ් අපේ ඔෆිස් එකට විසිට් කරනවා. ඉතින් මේ ඕපන් ඩේ එකට එන ඔයාට රීජනල් මැනේජර් එක විතරක්ම නෙමෙයි රෝහක ටීම් එකේ අපේ ඇප්ලිකේෂන් ටීම් එක කෝස් කෝඩිනේටර්ස්ලා වගේම ඩිපෙන්ඩන්ට් වීසා කරන ඔෆිසර්ස්ලා වගේම SOP ටීම් එකත් මීට් වෙන්න පුළුවන්. ඔයා ෆැමිලි එකත් එක ගිහිල්ලා ෆුල් ටයිම් වර්ක් කරන ගමන් ලිවින් කොස්ට් එක අඩු PR එකට ලීස් සිටි එකක සෙටල් වෙන්න කැමති නම් මෙන්න හොඳ ඔප්ෂන් එකක්. ඉතින් මේ කැම්පස් එක රොටරුවා ටවුරංග සිටිස් දෙකේම තියෙනවා වගේම ස්කෝලර්ෂිප් අවైలබල්. මේ වෙද්දි ඔයාගේ තියෙන බැචලර් එක හරි මාස්ටර් එක හරි UK ගිහිල්ලාම ස්ටඩි කරලා තියෙනවා නම් නැත්නම් මේ වෙනකොටත් ඔයා ඉන්නේ UK වල නම් ඔයාට පුළුවන් මේ කැම්පස් එකේ IELTS නැතුව යන්න chance එකක් අරගන්න. ඔයාටත් management related degree එකක් හෝ එහෙම නැත්නම් education related degree එකක් තියෙනවා නම් එහෙම නැත්නම් education field එකේ work කරනවා නම් ඊටත් අමතරව hospitality management field එකේ work කරනවා නම් මේ chance එක මිස් කරගන්න එපා. මේ කිව්ව field වලට අමතරව ඔයාලට වෙනම field එකකින් degree එකක් හෝ master එකක් තියෙනවා නම් අපි ළඟ options තියෙනවා. ඉතින් එදාට ඇවිල්ලා කතා කරගන්න. ඔයාලා family එකත් එක්ක යන්න බලනවා නම් family visa එක වෙන්නේ කොහොමද? බබාලාගේ education, ඔයාලගේ job සම්බන්ධව family එකත් එක්ක එකට එක intake එකට යන්නේ කොහොමද? මේ හැම දෙයක්ම එදාට ඔයාලට මේ open day එකෙන් කතා කරගන්න පුළුවන්. දැන්ම මාර්තු මාසේ 7 වෙනි සෙනසුරාදා ෆ්‍රී කරගන්න. ඔයාලටත් මේ event එකට join වෙලා ඔයාලගේ නිව්සීලන්ත යන process එක ගැන A to Z දැනගන්න පුළුවන්.